සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රික දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිටෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ශුද්ධ හඳ 34 වෙනි පදයේ කොටසකුයි. මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න. අනාථ දරුවන් හදා වඩා ගැනීමේ සේවයක් කරන සහෝදරයක් පවසන්නේ අපි අපගේ සිත් සහ ජීවිත ක්‍රිස්තුස් වහන්සේට දීමට තීරණය කළ විට අප ප්‍රේමයෙන්ද අනුකම්පාවෙන්ද වේදනාව විඳින අය ගැන වේදනාවෙන්ද ප්‍රීති වෙන අය ගැන ප්‍රීතියෙන්ද පුපුරා යනවා යනුවෙනුයි. කෙටියෙන් පැවසුවොත් ක්‍රිස්තුස් වහන්සේව දැන ගැනීම තුළින් අපගේ ලෝකයේ සිටින සෙනග ගැන ගැඹුරු සැලකිල්ලක් අප තුළ ඇති වෙනවා. රෝම 12:15 වෙනි පදයේ අපට අභියෝග කරන්නේ ප්‍රීතිවන්නන් සමග ප්‍රීතිවන්න අඬන්නන් සමග අඬන්න යනුවෙනුයි. අපගේ සිත් තුළ ශුද්ධාත්මයන් වහන්සේ කරන ක්‍රියාව කරන කොටගෙන අපට මෙම ප්‍රේමණීය ප්‍රතිචාරය නොනවතීම පළ කළ හැකි වෙනවා. අප ක්‍රිස්තුස් වහන්සේව අපගේ ගලවම් කරවන ලෙස පිළිගත් විට ශුද්ධාත්මයන් වහන්සේ අපගේ ජීවිතයට උපකාර කරන්නට පටන් ගන්නවා. පවුල්තුමා ඒ ගැන එපිස් 1:13 සහ 14 වෙනි පදවල සඳහන් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහගෙන ශුද්ධාත්මයන් වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රා කරනු ලැබුවෝය යනුවෙනුයි. දෙවියන් වහන්සේගේ අදි ස්වභාවික උපකාරය ඇතුව අප අන් අයට සලකන විට ශුද්ධ හඳ 13:35 වෙනි පදයට අනුව අප ලෝකයට පෙන්වන්නේ අප ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් බවයි. එසේම ඒ අප වෙත ඇති උන්වහන්සේගේ ප්‍රේමයත් සිහිපත් කරනවා. 34 වෙනි පදයේ ක්‍රිස්තුස් වහන්සේ පැවසුවේ මම නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුවෙනුයි. අපි මෙනෙහි කරමු. අපට ලැබෙන ප්‍රේමයට අප ගුණවන්ත විය යුත්තේ අප බෙදා දෙන ප්‍රේමයෙනුයි. අපි යාඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ අන් අය සමග බෙදා ගැනීමට හැකිවන පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය වඩාත් ගැඹුරින් අත්විඳීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.